අයිබෝවන් හැම කෙනෙක්ටම. ඉතින් මම අද අරන් ඇවිල්ලා තියෙන බෝඩින් පාස් කියන වීඩියෝ එකක්. බෝඩින් පාස් එකක් සහ ෆ්ලයිට් බුකින් එකක් අතර වෙනස සඳහන් කරලා මම කලින් වීඩියෝ එකක් අරන් ඇවිල්ලා තියෙනවා. ඒකත් බලන්න. ඉතින් මම අද බෝඩින් පාස් තුනක්ම ගෙනත් තියෙනවා. එමිරේට්ස් එකෙන් මම ෆ්ලයි කරපු බෝඩින් පාස් කුවේට් වල ඉඳන් ලංකාවට. හැබැයි ඩිරෙක්ට් ෆ්ලයිට් නෙමෙයි, මං ගියේ ට්‍රාන්සිට් එකක් තමයි ගණන් අඩුයි. අනිත් එක තමයි මම ගොඩක් ෆ්ලයිට් වල යන්න ආසයි. ඉතින් අපි බලමු මේවා තියෙන විස්තර මොනවද කියලා. ඉතින් ඉස්සෙල්ලාම වගේ ක්ලාස් එක සඳහන් කරලා තියෙනවා ඉකොනොමි කියලා. ඊට පස්සේ මගේ නම සඳහන් කරලා තියෙනවා. ඊට පස්සේ යන ඩෙස්ටිනේෂන් එක කුවේට්, ෆ්ලයිට් එකේ නම්බරේ, යන එයාපෝට් දෙක DXB කියන්නේ ඩුබායි, ඩුබායි ටු කුවේට්, KWI කියන්නේ කුවේට්. යන දවස. ඊට පස්සේ ගේට් 2 මෙතන හිස් තියෙන්නේ. මොකද මේ ගේට් 2 කියන්නේ සරලම ෆ්ලයිට් එක පාක් කරලා තියෙන තැන. ඉතින් මම මේ බෝඩින් පාස් එක ගන්න වෙලාවට ෆ්ලයිට් එක පාක් කරන ගේට් 2 හරියටම මෙයාලා ඩිසයිඩ් කරලා නැහැ. ඒකයි එහෙම ගේට් 2 හිස් තියෙන්නේ. ඊට පස්සේ ගේට් 2 අරින වෙලාව තියෙනවා දවල් 1:45ට. ඊට පස්සේ ගේට් 2 වහනවා 2:25ට. ඒ කියන්නේ විනාඩි 40කට පස්සේ ගේට් 2 වහනවා. ඉතින් අනිවාර්යයෙන්ම අපි 1:45ට කලින් හෝ 1:45ට මේ ගේට් 2 ළඟට අවිල්ලා ඉන්න ඕනේ. ගේට් 2 වැහුවට පස්සේ කොහොමඩවත් අපිට ආපහු ඒක අරින්න බෑ. ඊට පස්සේ ෆ්ලයිට් එක පිටත් වෙන වෙලාව 2:45 ගෙන් ගේට් 2 වහලා විනාඩි 20කට පස්සේ සේෆ්ටි බ්‍රීෆින් එහෙම කරලා ඉවර වුණාට පස්සේ යාලා ෆ්ලයිට් එක පිටත් වෙනවා. ඊට පස්සේ බෝඩින් ගෲප් කියලා එකක් තියෙනවා. මගින්ගේ පහසුව සඳහා තමයි මෙහෙම ගෲප් වලට කරලා තියෙන්නේ. මොකද එමිරේට්ස් කියන්නේ එයාලගේ මුළු ෆ්ලීට් එකම තියෙන්නේ වයිඩ් බොඩි විතරයි එයාක්‍රාෆ්ට්. ඒ කියන්නේ නැරෝ බොඩි නෑ. ඒ කියන්නේ පොඩි එයාක්‍රාෆ්ට් නෑ, ලොකු ඒවා විතරයි. ඉතින් අනිවාර්යෙන්ම මේක ෆ්ලයිට් එක මගින් 300ක් හෝ ඊට වැඩියෙන් අනිවාර්යෙන්ම ගමන් කරනවා. ඉතින් එතකොට මගින්ගේ පහසුවට මෙහෙම ගෲප් වලට බෙදලා තියෙනවා. ඒ කියන්නේ 100 හෝ 50 වගේ. ඉස්සෙල්ලාම වාඩි කරන්නේ පිටිපස්සේ කට්ටිය. ඒ කියන්නේ දොර ඉස්සරහින් තියෙනවා නම් පිටිපස්සේ කට්ටිය තමයි ඉස්සෙල්ලාම වාඩි කරවන්නේ. මොකද ඉස්සරහ කට්ටිය ඉස්සෙල්ලා ඉඳුවොත් ඊට පස්සේ පිටිපස්සේ කට්ටිය බෑග් අරන් යද්දි ඉස්සරහ ඉන්න කට්ටියට කරදරයක් වෙනවා. ඒකයි එහෙම කරලා තියෙන්නේ. කිසිම විශේෂත්වයක් නැහැ ඒකේ. ඊට පස්සේ සීට් එක සඳහන් කරලා තියෙනවා 23K කියලා. මේ සීට් එක ඔයාලට හරිම ලේසි හොයාගන්න. ෆ්ලයිට් එකේ උඩ ගහලා තියෙනවා සීට් අංක. ඊට පස්සේ ඔයාලට හොයාගන්න බැරි නම් කැබින් ක්‍රූ කෙනෙක්ට කිව්වට පස්සේ එයාලා ඔයාලව අදාළ සීට් එකේ වාඩි කරවනවා. ප්‍රධානම දේ තමයි වෙන සීට් වල වාඩි වෙන්න බෑ. අනිවාර්යෙන්ම මේ සීට් එකේ තමයි අපි වාඩි වෙලා යන්න ඕනේ. ඊට පස්සේ මෙතන බාරකෝඩ් එකක් තියෙනවා. මේක එයාලට තමයි වැදගත් වෙන්නේ. එයාලට මේක ස්කෑන් කරාම අපේ විස්තර ඔක්කොම ගන්න පුළුවන්. ඉතින් 23K කියන්නේ ගොඩක් සීට් එක ගැන කතා කරොත් මේ මං ගිය ෆ්ලයිට් එකේ හරහාට සීට් 10ක් තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් ෆ්ලයිට් එක සීට් 6 තියෙනවා, හරහාට 8ක් තියෙනවා. මේකේ 10ක් තියෙනවා. ඉතින් A B C D E F G H එහෙම හරහාට තමයි මේකේ අකුර එන්නේ. ඊට පස්සේ මෙතන තියෙන බෝඩින් පාස් එකේ ගේට් 2 සඳහන් කරලා තියෙනවා. මොකද මේක මාලදිවයිනෙන් එයාලා ඩිසයිඩ් කරලා තිබිලා තියෙනවා මේ ෆ්ලයිට් එක මේ ගේට් වල තමයි අනිවාර්යෙන්ම ගහන්නේ කියලා. හොයාගන්න අපිට ලේසි ගොඩක්ම මේ බෝඩින් පාස් එක ගත්තට පස්සේ. ඉතින් මේක සඳහන් වෙලා නැති වුණත් ගැටලුවක් නැහැ. ඔයාලට පුළුවන් ඒ කියන්නේ ගේට් 2 තියෙන පැත්තට ගිහිල්ලා එතන තියෙන ටීවී ඩිස්ප්ලේ වලින් ඔයාගේ ෆ්ලයිට් නම්බරේ බලපුවාම ගේට් 2 ඒ ටීවී එකේ ගහලා තියෙනවා. ඉතින් ගේට් 2 නැති වුණත් ඒක ගැටලුවක් කරගන්න එපා. ඒ වගේම මෙතන බලා ගන්න පුළුවන් මාල්ඩීව්ස් ඉමිග්‍රේෂන් එකේ සීල් එක ගහලා තියෙනවා. ඉතින් මේක එයාපෝට් එකෙන් එයාපෝට් එකට එයාලගේ ස්ටෑන්ඩඩ් එක වෙනස් පොඩි පොඩි දේවල් වලින්. ඉතින් මෙහෙම ලස්සන සීල් එකක් ගහලා තියෙනවා. මේකෙත් මගේ බෝඩින් ගෲප් එක 4 මේකේ 29K කියලා තමයි ගහලා තියෙන්නේ. මේ බෝඩින් පාස් එක දෙකට කඩන්න පුළුවන්. මෙතන මගේ සීට් එක කෑලි දෙකේම ගහලා තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. මේ පැත්තෙත් ගහලා තියෙනවා, මේ පැත්තෙත් ගහලා තියෙනවා. මේ එකම ටුවර් එකේ ඒ වුණාට එකම ට්‍රිප් එක වුණාට පොඩි පොඩි වෙනස්කම් බෝඩින් පාස් වලක් තියෙනවා. ඉතින් එකම යාලා ඉන්න එක දැන් බලන්න මෙතන ඉරි දෙකක් තියෙනවා, මෙතන කඩ ඉරි තියෙනවා. මෙතන සීට් එක දෙකේම ගහලා තියෙනවා, මෙතන නෑ. එහෙමෙන් පොඩි දේවල් තියෙනවා. ඒ වුණාට සරලවම බේසික් ටික අනිවාර්යයෙන් මේකේ සඳහන් වෙනවා. ඉතින් මේ බෝඩින් පාස් එකක් ගෙදර අරන් යන්න හම්බෙන්නේ බොහොම කලාතුරකින්. මොකද එයාපෝට් එකෙන් ඔයාලා ෆ්ලයිට් එකට බෝඩ් වෙද්දි කෑල්ලක් කඩලා ගන්නවා. ගොඩක් වෙලාවට මේ ඉතුරු කෑල්ලත් සාමාන්‍යයෙන් ඔයාලා ගෙදර අරන් යන්න පුළුවන්. ගොඩක් වෙලාවට ඔයාලා බහින එයාපෝට් එකකින් මේ කෑල්ල ගන්නත් පුළුවන්. ඉතින් සරලවම ওই ටික තමයි බෝඩින් පාස් එක සඳහන් වෙන්නේ. මොන හරි දැනගන්න දෙයක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න පුළුවන්. මේ වගේ වීඩියෝ දිගටම බලන්න, subscribe කරන්න, like එකක් දාන්න. ගොඩක් ස්තුතියි වීඩියෝ එක බලුවට.